සුබ දවසක් ඔයාලට. ගත වුණු කාලය තුළ සිද්ධ වෙච්ච දේවල් සහ තවමත් සිදුවෙමින් පවතින දේවල් එක්ක අපි කාගේවත් හිතවලට තිබුණු සතුට තවම නම් ආවේ නැහැ කියලා තමයි මට හිතෙන්නේ. දුකටපත් වෙලා ඉන්න හැමෝටම ඉක්මනින්ම සැනසීමක් උදා වෙන්න කියලා මම වීඩියෝ එක පටන් ගන්නම්කෝ. ඉතින් තවමත් ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැතුව නම් බලන්නේ සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දෙන්නකෝ. ඒ වගේම මේ දේවල් ඔයාලට වැදගත් වෙනවද නැත්නම් අඩුපාඩු හරි තියෙනවා නම් ඔයාලගේ අදහස් දැනගන්න මම කැමතියි. මේ සිද්ධ වුණු දේවල් එක්ක මම නම් අවබෝධ කරගත්තු වටිනාම දෙයක් තමයි අපි ආදරය කරන අපේ ආදරණීයන් එක්ක හැම මොහොතකම එයාලට ලම් වෙලා ජීවිතේ ගත කරන්න ඕනේ කියන දේ. අපි හැමදාම ජීවත් වෙන්න ඇවිල්ලා නැහැනේ. ඉතින් ලැබෙන හැම මොහොතක්ම ඒ ආදරේ අපි ඔවුන්ට දෙන්න ඕන. ඒ වගේම අපිත් ඒ ආදරේ විඳින්න ඕන. අපි ඉතින් නිතරම කතා කරන්නේ විවාහ වෙලා නිත්‍යානුකූලව දික්කසාද වෙන අය ගැනනේ. හැබැයි උසාවියකටවත් යන්නේ නැතුව චිත්ත වේගිකව දික්කසාද වෙලා ඉන්න ප්‍රමාණය ඊට වඩා වැඩි. එකම ගෙදරක දෙපැත්තකට වෙලා ජීවත් වෙන අය අනන්තවත් ඉන්නවා. ඉතින් මේ විදිහට ඉන්නෙත් කාලයක් ආදරය කරපු අයනේ. ඒත් ඇත්තටම එහෙම වෙන්නේ එයාලා සිතුවිලි වලින් බැඳිලා නැති නිසා කියලායි මට නම් හිතෙන්නේ. කතාව මැද්දෙන් ඔන්න බලන්නකෝ මේ මල මොකද්ද කියලා. මේක මෙගහ අන්නාසි විසිතුරු අන්නාසි වර්ගයක් මම දන්න හැටියට මම කවදාවත් දැකලා නැහැ මේ වගේ ගස්වල මල් පිපෙනවා. මේ අපේ ගෙදර පිපිලා තිබුණා. ඉතින් ඔයාලගේ මේ වගේ මල් පිපෙනවා දැකලා තියෙනව නම් නැත්නම් ඔයාලගේ ගෙදර තියෙන ගහේ මෙහෙම මල් පිපිලා තියෙන අය ඉන්නව නම් මට කමෙන්ට් එකක් දාන්නකෝ. ඉතින් ආපහු මගේ මතකයන් එක්ක මේ පුංචි පුංචි මල් ටිකත් බලන ගමන්ම අපි කතා කරමුකෝ. පාරෙන වෙච්ච පිළුණු වෙලා ගඳ ගහන ආදරෙත් එක්ක ඒ ගඳ වටේටම පැතිරිලා යද්දිත් මිනිස්සු වෙච්ච එයාලා කොහොමද එහෙම ඉන්නේ? ආදරෙත් හරියට වයින් වගේ. පරණ වෙන්නනේ වයින් රස වෙනවයි කියන්නේ. ඉතින් ආදරෙත් පරණ වෙනකොට රස වැඩි වෙන එක තමයි වෙන්න ඕන. ආදරේ පරණ වීගෙන වගේ එනවයි කියලා දැනෙනවා නම් ඒ ආදරේ අලුත් කරගන්න එක දෙන්නගෙම වගකීමක්. හැබැයි ඊට වඩා වටින්නේ පරණ වෙලා පිළුණු වෙලා ගඳ ගහන්න නොදී ආදරේ කල් තියාගන්න එක. ගොඩක් දෙනෙක් ආදරේ කරන්නේ විවාහ වෙන්න කලින් ඉඳලානේ. විවාහයෙන් පස්සේ ඒ ආදරේ තවත් ශක්තිමත් වෙන එක තමයි වෙන්නේ. හැබැයි විවාහ වුණාට පස්සේ විතරක් නෙමෙයි ආදරේ පාරණ වෙන්නේ. විවාහ වෙන්න ඉස්සෙල්ලා වුණත් එහෙම වෙනවා. එක අතකට විවාහ වෙන්න ඉස්සෙල්ලා පරණ වෙන එක නම් හොඳයි. මොකද එතනදි කෙනෙකුට දැනෙනවනේ මේ ආදරෙත් එක්ක තවදුරටත් හිටියොත් Tamante එකකින් හානියක් වෙන්න පුළුවන් කියලා. ඉතින් එතකොට එතනින් ඉවත් වෙන්න Tamante පුළුවන් වෙනවා. හැබැයි ඉතින් විවාහ වුණාට පස්සේ මේ තත්වය එච්චර සරල වෙන්නේ නැහැ. පෞල් පසුබිම, දරුවන්, වගකීම් මේ හේතු නිසා කාන්තා පිරිමි දෙපක්ෂයම ඉන්නවා දික්කසාදයකට යන්න අපහසු. අන්න ඒ හේතුව නිසා අපි හැම තිස්සෙම තේරුම් ගන්න ඕන විවාහයක් ඇතුළත මේ ආදරය නැවුම්ව තියාගන්න. සමහර අවස්ථාවල අපි දැකලා තියෙනවා මේ ආදරය paludu වෙන්න පටන් ගත්තට පස්සේ බිරිඳ කියනවා ළමයි නිසා ඉන්නවා මිසක මට නම් මේ කසාදේ එපා වෙලා කියලා. පුරුෂයා කියනවා දරුවෝ නොහිටියනම් මෙලහකටත් මම ඔය ගෑණිව දික්කසාද කරලා කියලා. ඕනම කෙනෙක් විවාහ වෙන්නේ දරුවෙක් ඕන නිසා නෙවෙයිනේ. Tamanගේ සහකරු හෝ සහකාරිය ඕන නිසා. ඉතින් මෙහෙම සිද්ධ වෙන කසාදේ
අන්තිමට ළමයාට ඕන නිසා තීරණය වෙනවා නම් ඒකේ කිසිම සාධාරණයක් නැහැ. මට එයාව දැක්ක ගමන්ම ආදරයක් ඇති වුණා කියලා සමහරු කිව්වට ඇත්තටම වෙන්නේ දැකපු ගමන්ම ආකර්ෂණයක් ඇති වෙන එක. රූපෙට, කතාවට, ඔය මොනියම්ම හෝ දෙයකට ආකර්ෂණය වුණාට පස්සේ තමයි ක්‍රමයෙන් ආදරය ඇති වෙන්නේ. ඉතින් මේ ආකර්ෂණය ඒ විදිහටම පවත්වාගෙන යන එක දෙන්නගෙම වගකීමක්. පෞල් ජීවිතයක් සාර්ථක කරගන්න මොනවද ඕන කියලා අහපු ගමන්ම ඕනම කෙනෙක් කියන්නේ විශ්වාසය, ආදරය, අවබෝධය, ඇහුම්කන් දීම මේ වගේ දේවල්. ඒ දේවල් අනිවාර්යෙන්ම ඕන. නමුත් ගොඩක් දෙනෙක් නොහිතුවට පිරිසිදුකම, ලිංගිකත්වය මේ දේවලුත් අත්‍යවශ්‍යයි. කොහොම වුණත් හැම මොහොතකම අපේ අනෙකා වෙනුවෙන් ඉටුවිය යුතු වගකීම්, යුතුකම් ඒ විදිහට ඉෂ්ට කරන ගමන් වගකීමකට එහා ගිය බැඳීමක් විදිහට ආදරේ ළඟින්ම තියාගන්න. ඔහුට හෝ ඇයට ආදරේ නොපිරිහෙලා දෙන්න. එතකොට කවදාවත්ම පිළුණු වෙලා යන්නේ නැතුව නැවුම්බ උදිපිපිච්ච සුවඳ හමන මලක් වගේ අපේ විවාහ ජීවිත සුවඳින් පිරේවි. ඒ වගේ කුටුම්බයක් ඇතුලේ පිපෙන පුංචි මල් පොහොට්ටුත් දවසක ලස්සනට සුවඳට විකසිත වේවි. එහෙනම් සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.